අද වීඩියෝ එකෙන් දැනුවත් කරන්නේ එදිනෙදා කඩපිලිට ගිහිල්ලා නැත්නම් සුපර් මාකට් එකට ගිහිල්ලා බාණ්ඩ මිලට ගන්න ඔබට මට දෙන්නටම තදටම දැනෙන අලුත්ම නීතිය ගැන දැනුවත් කරන්නට. සිලි චුට්ටක් චුට්ටක් සිලි චුට්ටක් ගන්නවා shopping bag වල. ඒක තමයි ඇටේ තමයි දාලා දෙන්නේ shopping bag එක නැතුව වෙන මොකේට දාලා දෙන්නද? යන්න බෑ උදේ පාන්දර පහු දෙන්න නැතුව උදේ පාන්දර. වැරදි වැඩ ඒ තමයි 2003 අංග 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ බලතල වැඩි ප්‍රකාරව 2456යි ඇලේරා 41 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දක්වලා තියෙනවා. නොවැම්බර් 1 වෙනිදා සිට සියලුම පාරිභෝගිකයන්ට නොමිලයේ පොලිතින් බෑග් හෝ නැත්නම් සිරිසිරි බෑග් විදිහට ව්‍යවහාර කරන භාණ්ඩ අසුරාදන බෑග් ලබා දීම තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ඔබගෙන් මින් ඉදිරියට නොවැම්බර් 1 වෙනිදා සිට අදාළ පොලිතින් බෑග් වල වටිනාකම අදාළ වියදම ඔබගෙන් අය කර ගැනීමක් සිදු කරනවා. පාරිභෝගික ඔබට දරා ගැනීමට සිදු වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයන්ට භාණ්ඩ අසුරා ලබා දීමේදී ප්‍රධාන වශයෙන් පොලිතින් මොළ වර්ග දෙකක් භාවිතා කරනවා. එක සිලිසිලි බෑග් විශේෂයක් තමයි අඩු ඝනත්වයකින් යුතු සිලිසිලි බෑග් කියලා කියන්නේ. ඒ වගේම තමයි අනිත් පසින් අඩු රේඛීය ඝනත්වයකින් යුතු සිලිසිලි මළු වලත් ඔබට භාණ්ඩ අසුරා ලබා දෙනවා. මොකද මේ වගේ වටිනාකම අඩුයි වගේම මිල අඩු හින්දා පාරිභෝගිකයන් වශයෙන් ඔබට භාණ්ඩ අසුරා ලබා දීමේදී ඔබට භාණ්ඩ ගෙදර ගෙනියන්නට ඔබට අසුරා දෙන්නේ බොහෝ විට වෙළඳසැලෙන් පොලිතින් උරේක නැත්නම් පොලිතින් ඇසුරුමක අදාළ භාණ්ඩය පාලුම් කරනවා. මින් ඉදිරියට ඔබ භාණ්ඩ මිලට ගන්න වෙළඳසැල් හිමියාට සිදු වෙනවා භාණ්ඩ මිල දර්ශනයට අමතරව මේ පනතේ බලතල ප්‍රකාරව සහ මේ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ තියෙන ආකාරයට අදාළ පොලිතින් උර සඳහා නැත්නම් සිරිසිරි බෑග් සඳහා පිළිවෙලින් අඩු ඝනත්වයකින් යුතු සිරිසිරි බෑග් සඳහා අය කරන මිලත් අඩු රේඛීය ඝනත්වයකින් යුතු සිරිසිරි බෑග් සඳහා අය කරන මිලත් වෙන් වශයෙන් භාණ්ඩ මිල දර්ශනයට සමාන්තරව හෝ සමපාත ඒ කියන්නේ පාරිභෝගිකයාට පහසුවෙන් ළඟා විය හැකි සහ පහසුවෙන් නිරීක්ෂණය කළා පොලිතින් මිල හඳුනාගත හැකි ආකාරයට වෙළඳසැල තුළ ප්‍රදර්ශනය කිරීමට. මේ මිල ප්‍රදර්ශනය කිරීම මේ විදිහට මේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව අනිවාර්ය කරලා තියෙනවා. ඒ අනුව නොවැම්බර් 1 වෙනිදා සිට ඔබට සිදු වෙනවා. ඔබ ලබා ගන්න සියලුම භාණ්ඩ අසුරා දෙන බහලුම් කරලා ලබා දෙන පොලිතින් බෑග් සඳහා නැත්නම් සිරිසිරි බෑග් සඳහා අතිරේක මුදලක් ඔබගේ භාණ්ඩයේ වටිනාකමට අමතරව පොලිතින් බෑගයේ වටිනාකම් වශයෙන් වෙළඳසැලට නැත්නම් වෙළඳසැල් හිමියාට ගෙවීමට පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණේ මෙම නම නීතිය පැනවුවත් එමගින් සිදුවිය හැකි ඔබගේ මුදල් වලට හානිය. ඒ කියන්නේ ඔබට අතිරේක වියදමක් අතිරේක වැයවීමක් සිදු වෙනවා අදාළ පොලිතින් උර සඳහා ඔබ මිලට ගන්න භාණ්ඩ වලට අමතරව. ඔබම ඔබට වැය වෙන වටිනාකම නැත්නම් වැය වෙන වියදම වැය වෙන රුපියල් ප්‍රමාණය ගණනය කරන්න. උදාහරණයක් විදිහට ඊටම කුඩා පොලිතින් ඇසුරමකට රුපියල් 5 බැගින් පාරිභෝගික ඔබගෙන් එක් පරකට අය කළොත් එහෙම ඔබ මාසයකට පවතින දින 30 පුරාවටම භාණ්ඩ මිලට ගැනීම සිදු කරොත් එහෙම ඔබට මළු 30ක් සඳහා දින 30කට වාර 30 බැගින් රුපියල් 5 ගාණෙන් ගෙවන්නට සිදු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ shopping bag සඳහා යන වියදම මාසයකට රුපියල් 150ක් වෙනවා. නමුත් මේ මම කතා කරන්නේ ඊටම කුඩා ප්‍රමාණයේ බෑග් එකක් සහ ඔබ දවසකට එකවර බැගින් භාණ්ඩ මිලට ගැනීම සිදු කරනවා කියන උපකල්පනයත් සමග. ඒ කියන්නේ ඔබට භාණ්ඩ මිලට ගැනීමේදී පොලිතින් වලට වැය වෙන මුදල ඉතිරි කරගත්තොත් අවම වශයෙන් ඔබට හැකියාව තියෙනවා 6 කිලෝ 500ක මුදලක් ඉතුරු කරගන්නට. ඉතින් ඒ හින්දා නොවැම්බර් 1 වෙනිදා සිට අතිරේක ගාස්තුවක් ඔබට පොලිතින් සඳහා අය කරන හින්දා ඔබ නොනැතිම සහ පුරුද්දට ගත යුතු වැදගත්ම කාරණාව වෙන්නේ පොලිතින් බෑග් වෙනුවට රෙදි බෑගයක් භාවිතා කිරීම. මෙලෙස පොලිතින් සඳහා මිල අය කර ගැනීම ලොකු කුඩා ભેදයකින් තොරව සියලුම පොලිතින් උර සඳහා නැත්නම් පොලිතින් බෑග් සඳහා සිදු කරන නිසා ඔබට
ඔබගේ මුදල් ඉතිරි කර ගැනීමට මම කරන වටිනම් සහ වැදගත්ම යෝජනාව තමයි පරිසර හිතකාමී විදිහට රෙදි අසුරුමක් භාවිතා කරන්නට. නැත්නම් රෙදි මල්ලක් නැත්නම් රෙදි උරයක් භාවිතා කරන්නට. එමකින් ඔබට ඔබගේ වටිනා මුදල් ආරක්ෂා වෙනවා වගේම මේ නීතියේ පැනවීමේ අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙන පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණත් වක්‍රාකාරයෙන් ආකාර දෙකකින්ම සිදු වෙනවා. මේ අදාළ ගාස්තු අය කිරීම සංශෝධනය කරන්නට හෝ අවලංගු කරන්නට පාරිභෝගික ඔබ තමයි වැදගත්ම කොට්ටාශය වෙන්නේ. මොකද වෙරද සැරට ගිහිල්ලා භාණ්ඩ මිලට ගන්න පාරිභෝගික විදිහට ඔබ සහ මම දරන අදහස් ඉතාම වටිනවා නීතියක් සංශෝධනය කරන්න වගේම නීතියක් නිර්මාණය කරන්න හෝ අවලංගු කරන්නට. ඒ නිසා අමතක නොකර ඔබගේ වටිනා අදහසක් පහලින් කමෙන්ට් කරන්න. මේ නව ගාස්තු අය කිරීම පිළිබඳව නොදැනුවත් තවත් පුද්ගලයෙකු දැනුවත් කරන්න ඔබගේ අදාළ අනිත් පුද්ගලයන්ගේ යහපත සඳහා සහ මුදල් ඉදිරි කිරීම සඳහා මේ වීඩියෝ එක හැකියතාක් ෂෙයා කරන්න. මුදල් ඉදිරි කරගන්න අලුත් නීති පිළිබඳව දැනුවත් වෙන්නත් channel එක subscribe කරලා තියාගන්න.